එක්තරා කලෙක හරිම නිසංසල සුන්දර ගමක ජෙපෙටෝ කියලා හරිම කරුණාවන්ත ඒ තනිවම ජීවත් වුණු ලී වඩුවෙක් හිටියා. ඔහු දවසක් හරිම ආදරයෙන් සහ ඕනෑකමින් ලී කැබැල්ලකින් පුංචි පිරිමි ළමයෙක්ව නිර්මාණය කරලා ඒ රූ කඩේට පිනෝකියෝ කියලා නම තිබ්බා. එදා රෑ ජෙපෙටෝ තමන්ගේ නිහඬ නිර්මාණය දෙස බලාගෙන අනේ මටත් මේ වගේම සැබෑ පුතෙක් හිටියානම් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කළා. ඔහු රාත්‍රී අහසේ තිබුණු දීප්තිමත්ම තරුව දෙස බලාගෙන තමන්ගේ පුංචි ප්‍රාර්ථනාව හිමින් මුමුණලා කිව්වා. නමුත් ඔහු දැනගෙන හිටියේ නෑ ජිමිනි ක්‍රිකට් කියලා පුංචි පළඟැටියෙක් සෙවණැලි අතරේ සැගවිලා මේ හැමදේම බලාගෙන ඉන්නව කියලා. එකපාරටම මුළු කාමරේම පුදුමාකාර මායාවී ආලෝකයකින් පිරී ගියා. එතනට ලස්සන නිල් සුරංගනාවිය දර්ශනය වුණා. ඇය තමන්ගේ ඉන්ද්‍රජාලික යෂ්ටියෙන් රූ කඩේ ස්පර්ශ කළා. ඒත් එක්කම අර අජීවී ලී හදවතට පණ ලැබුණා. පිනෝකියෝ තමන්ගේ දැස් ඇරියා. තමන්ට හුස්ම ගන්න වගේම හෙලවෙන්නත් පුරුවන් බව දැනගත්තම ඔහු පුදුමයෙන් පුදුමයටපත් වුණා. ධෛර්යවන්ත වෙන්න, හැම විටම ඇත්ත කතා කරන්න, ඒ වගේම පරාර්ථකාමී වෙන්න. එතකොට කවදා හරි ඔයාට සැබෑ පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්. සුරංගනාවිය පැවසුවා. ජෙපෙටෝ අවදි වෙනකොට තමන්ගේ සිහිනේ සැබෑ වෙලා තියෙනවා දැක්කා. ඔහුගේ පුංචි ලී රූ කඩය දැන් පණ ඇති දරුවෙක් වෙලා. තාත්තයි පුතයි දෙන්නා හරිම සතුටින් නටන්න පටන් ගත්තා. ඒ ආදරණීය පුංචි ගෙදර සතුට පිරිලා ඉතිරිලා ගියා. පහුවද උදේ පිනෝකියෝට ඉස්කෝලේ යන්න වෙලාව හරි. පරිස්සමෙන් හොඳ ළමයෙක් වගේ යන්න පිනෝකියෝ ජෙපෙටෝ ආදරෙන් අතවනලා කිව්වා. අතේ පොතකුත් අරගෙන ජිමිනිවත් ආරක්ෂාවට තියාගෙන පිනෝකියෝ මේ ලෝකය දකින්න හරිම ආසාවෙන් පියවර තැබුවා. ඒත් කරදරයක් ළඟම සැඟවී තිබුණා. කපටි ඔනස්ට් ජෝන් සහ ගිඩියන් තමන්ගේ ඊළඟ ගොදුර විදිහට පිනෝකියෝව දැක්කා. හරිම කපටි විදිහට පිනෝකියෝව රවට්ටපු මේ නරියා ඊටාම මිහිරි වචනවලින් ඒ අහිංසක රූකඩේව තමන්ගේ පැත්තට නමවාගත්තා. ප්‍රසිද්ධිය සහ රංගහලේ තියෙන ආකර්ශනීය ලෝකය ගැන කියපු බොරු සිහිනවලින් ඔවුන් පිනෝකියෝගේ ඔළුව පිරෙව්වා. අසරණ ජිමිනි කෑ ගහමින් පිනෝකියෝව වළක්වන්න උත්සාහ කළත් පිනෝකියෝ යෙමෙනකොටත් ඔවුන්ගේ කපටි බහට රැවටිලා ඉවරයි. ඔවුන් පිනෝකියෝව ස්ට්‍රොම්බොලි නම් කෑදර මිනිසා වෙතට රැගෙන ගියා. ඔහු පිනෝකියෝ දෙස බැලුවේ දරුවෙක් විදිහට නෙවෙයි, තමන්ට රත්තරන් ගෙනත් දෙන මැෂිමක් විදිහටයි. පුංචි රන්කාසි කිහිපයක් වෙනුවෙන් අර කපටි නරියා පිනෝකියෝගේ නිදහස විකුණලා දැම්මා. දැන් ඒ පුංචි රූකඩය තමන්ගේ ජීවිතේ පළමු වතාවට විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ වේදිකාවට පා තැබුවා. ඔහු නටමින් ගී ගැයුවා. කිසිම නූලක ආධාරයක් නැතිව මේ අපූරු ලීරූ කඩේ නටන හැටි දැකලා හැමෝම පුදුම වුණා. ප්‍රේක්ෂකයන් ප්‍රීතිඝෝෂා කළා. රන්කාසි වැස්සක් වගේ වැටුණා. ඒත් මේ දේ වෙනුවෙන් පිනෝකියෝට ගෙවන්න වෙන වන්දිය ගැන ඔහු දැනගෙන හිටියේ නැහැ. ස්ට්‍රොම්බොලි තමන්ගේ රන්කාසි ගණන් කරන අතරේ පිනෝකියෝ හිතුවේ ඔහුට අලුත් යාළුවෙක් ලැබුණා කියලා. නමුත් ස්ට්‍රොම්බොලිගේ සැබෑ පෙනුම මතු වුණා. ඔහු පිනෝකියෝව අමානුෂික විදිහට සීතල යකඩ කූඩුවක දාලා හිර කළා. කළුවරේ හුදෙකලා වුණු පිනෝකියෝ තමන් කරගත්තු ලොකු වැරද්ද ගැන හිතලා ලී කඳුළු සලමින් ඇඬුවා. නැවත වතාවක් නිල් සුරංගනාවිය පෙනී සිටියා. පිනෝකියෝ ඇයි ඔයාද ඉස්කෝලේ ගියේ නැත්තේ කියලා ඇහුවා. ඇත්ත පවසන්න බයට පිනෝකියෝ ඇයට බොරුවක් කිව්වා. ඒත් එක්කම පුදුම වැඩක් වුණා. ඔහුගේ ලී නහය දික් වෙන්න පටන් ගත්තා. ඔහු දිගින් දිගටම බොරු කියද්දී නහය තවත් දික් වුණා. කොයිතරම්ද කියනවනම් ඒ ලී නහයෙන් කොළ සහ අතු පවා මතු වුණා. තව දුරටත් ඇත්ත වසන් කරන්න බෑ කියලා තේරුම් ගත්ත පිනෝකියෝ ඇත්ත පවසා ඇගෙන් සමාවෙල්ලා සිටියා. ඔහුට අවසාන අවස්ථාවක් ලබා දුන් සුරංගනාවිය පිනෝකියෝව නිදහස් කළා. ඔහු එතනින් පැනලා වේගයෙන් රාත්‍රිය මැදින් දිව්වා. නමුත් මේ ලෝකේ විවිධ උගුල් වලින් පිරීලා අභිරහස් අස්සරත පදවන්නේ පිනෝකියෝට විනෝදේ දේශයකට යන්න ආරාධනා කළා. අස්සරතේ යන අතරතුරේ පිනෝකියෝට ලැම්ප් වික්මුණ ගෙසුණා. ඔහු හැම වෙලේම කරදර වැඩම කරන දඟකාර පිරිමි ළමයෙක්. ඔවුන් ප්ලෙෂර් අයිලන්ඩ් හෙවත් සතුටු දූපතට පැමිණියා. ඒක ළමයින්ට තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්න පුරුම නිදහස් තැනක්. එතන තිබුණේ පුදුම කලබලයක්. ඕනෑතරම් රස කෙවිලි සහ සෙල්ලම් බඩු තිබුණා. කිසිම නීතියක් රීතියක් එතන තිබුණේ නැහැ. පිනෝකියෝ තමන් සුරංගනාවියට දුන්නු පොරොන්දු ඔක්කොම අමතක කරලා අනිත් ළමයි එක්ක සෙල්ලමට එකතු වුණා. නමුත් ජිමිනි මේ දූපතේ තිබුණු භයානක රහස හොයාගත්තා. ඒ තමයි එතනට එන ළමයින්ව බූරුවන් බවට පත් කරනවා කියන එක. එකපාරටම ලැම්ප් විග්ගේ සිනහව බූරු හඬක් බවට පත් වුණා. ඔහුගේ ඔළුවෙන් බූරු කන් දෙකක් මතුවෙන්න ගත්තා. බියටපත් වුණු පිනෝකියෝ කණ්ණාඩියෙන් බලනකොට ඔහුටත් දිග බූරු කන් සහ වලිගයක් ඇවිත් තියෙනවා දැක්කා. අපි දැන්ම මෙතනින් පැනගන්න ඕනේ. ජිමිනි කෑ ගැහුවා. ඔවුන් දෙන්න බේරීම සඳහා වේගයෙන් මුහුද දෙසට දිව්වා. ජීවිතේ බේරා ගැනීමේ අරමුණෙන් ඔවුන් දෙන්න අඳුරු මුහුදුරල අතරට පැනලා එතනින් පලා ගියා. මේ අතරතුර තමන්ගේ නැතිවුණු පුතාව හොයාගෙන ජෙපෙටෝ මහලු වයසෙත් නොබලා මහා සාගරයට පිටත් වුණා. පිනෝකියෝ තමන්ගේ පියාගේ
කිසියම් හෝ සලකුණක් හොයමින් මුහුදු පතුලේ ඇවිද ගියා. ඒත් අඳුරු සෙමනැලි අතරේ මහා බිහිසුණු දෙයක් සැඟවිලා තිබුණා. ඒ තමයි සාගරයේ රජු ලෙස හඳුන්වන මොන්ස්ට්‍රෝ නම් යෝධ තල්මසා. එකම මහා පිම්මකින් තමන්ගේ මාවතේ තිබුණු හැමදේම මේ යෝධ තල්මසා ගිල දැම්මා. තල්මසාගේ බඩ ඇතුලේ අඳුරු තැනකදී පිනෝකියෝට තමන්ගේ පියා ජෙපෙටෝව මුණගැසුණා. ඔවුන් දෙදෙනා හරිම ආදරයෙන් එකිනෙකා වැළඳගත්තා. අපිට කොහොම හරි මෙතනින් පැන ගන්න ඕනේ. පිනෝකියෝ කෑ ගැහුවා. ඔහු තල්මසාට කිවිසුමක් යැවීමට සලස්වන්න ලොකු ගින්නක් ඇවිලෙව්වා. අකුණු ගෙරවුමක් වැනි මහා ශබ්දයක් එක්ක මොන්ස්ට්‍රෝට කිවිසුමක් ගියා. ඒ වේගයෙන් පිනෝකියෝ සහ ජෙපෙටෝ කුණාටු සහිත රළ අතරට විසිවී ගියා. තල්මසාට දැඩි කෝපයක් ඇති වුණා. නමුත් පිනෝකියෝ තමන්ගේ උපරිම ශක්තිය යොදලා ජෙපෙටෝව ආරක්ෂා කරමින් මහා රළ සමග සටන් කළා. නිස්කලංක වෙරළ තීරේ නිහඬව වැතිර සිටින පිනෝකියෝගේ ලී සිරුර අසල ජෙපෙටෝ දනගසා හඬන්නට වුණා. පිනෝකියෝ ඊටම ධෛර්යවන්ත වගේම පරාර්ථකාමී වූ නිසා නිල් සුරංගනාවිය ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු කළා. අවසානයේ පිනෝකියෝ සැබෑ පිරිමි ළමයෙක් ලෙස දැස් හෙරියා.